සුබ උදෑසනක් වේවා. අද ජාත්‍යන්තර කාන්තා දිනය. ඉතින් අපේ දවස කියලා කියනවා නේද? මාර්තු 8 වෙනිදා කිට් වෙනකොට කාන්තාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න කියලා හරියට ආරාධනා ලැබෙනවා. මගේ ජයග්‍රහණ ගැන කතා කරන්න, මම බාධක ජයගත්තේ කොහොමද කියලා අහගන්න, ගැළපෙන උත්තර සහිත කතාවක් කරන්න බැරි කමක් නැහැ. ඒත් ඒ කතා අහන්නේ 8 වෙනිදාට විතරයි. ඊට පස්සේ අමතක වෙනවා. මේ කතා ඇත්තටම අහන්න ඕනේ කාන්තාව නෙමෙයි පිරිමි. දෙගොල්ලම මේක සමෝසමේ ඇහුවත් හොඳයි. අපි දුක කියවනවා. දුක බෙදාගන්න. පරාජයන් ගැන කතා කරනකොට අපි කඳුළු හලනවා. 8 වෙනිදාට විශේෂයෙන්. ජයග්‍රහණ ගැන කතා කරනකොට ඒක තව ඈතයි කියලා හිතනවා. මට නම් අභියෝග මිසක පරාජයන් මුණ ගැහුනේ නැහැ. මම උපන්නේ පිරිමි පුතෙක් කුළුඳුලේ ලබන්න ආස වෙච්ච මාපියන් දෙදෙනෙකුගේ සෙවණ යටතේ. ගැහැණු දරුවෙකුගේ පෙකණිවැල කපද්දී ගහන ගැටය එක්ක ගැහැණු දරුවගේ අනාගත ඉරණමත් ගැට ගැහිලා තියෙන බව දන්න නිසා වෙන්නේ නැති අම්මයි තාත්තයි පුතෙක් පැතුවේ. අම්මමට ආමන්ත්‍රණය කළේම පුතේ කියලා. තාත්තත් අම්මව අනුකරණය කළා. මං ඒගොල්ලන්ගේ පුතා දුවෙක් උපන්නට. පුංචි කාලේ ඉඳලම මම වටා පිටාවෙන් දැක්කේ මේ ගැහැණු දරුවෙකුගේ දෙපා වල බැඳලා තිබුණු යද වටපිට ඇහුණු බොහෝම කතා ඇසුරෙන් කුඩා කාලේ ඉඳලම ගැහැණියක වීමේ ඉරණම දුක්ඛදායකයි කියලා මම අඳුනගෙන හිටියා. ගැහැණුකම කියන බෝම්බේ ඇගේ දෙපා වල බැඳ තිබුණු නිසා කොයි මොහොතේ හරි ඒ බෝම්බිය පුපුරා යන්න ඉඩ තිබුණා. අපි උපන් කාලේ ගැහැණු ළමයෙක් කියන්නේ ළමා මෙහෙකාරියක්. පිරිමි ළමයා බොහෝ ආදරයෙන් රැක බලා ගන්න කුමාරයෙක්. දැනීමකින් හෝ අවබෝධයකින් නෙවෙයි ක්‍රියාවෙන් මම මේ தත්ත්වයට අනුගත වූ බව දැන් මේ කරුණු කාරණා ගැන හිතනකොට මට සිහි වෙනවා. මටත් පුංචි කාලෙම පවුලේ නායකත්වය ලැබුණා. ඒ නායකත්වය තමයි මට බාල සහෝදර සහෝදරියන් රැක බලා ගැනීමේ වගකීම එක්ක දුන්නු නායකත්වය. ඉතින් මම ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ, දැන් මගේ අත්දැකීම් නෑහන්නේ. මම ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලේ. පස්සේ බාලිකා පාසලේ. හැම වෙලාවෙම අපිට පිරිමි ළමයෙකුගේ නායකත්වය හා අනසක යටතේ ඉන්න සිද්ධ වුණා මිශ්‍ර පාසලේදී. වගකීම් හා නායකත්වය දරන්න පුළුවන් පිරිමි ළමයෙකුට කියලා තමයි මේ මිශ්‍ර පාසලේදී අපිට තේරුම් ගියේ. අපේ පන්ති නායක පිරිමි ළමයා අතේ හැම වෙලාවෙම වේවැලක් තිබුණා. හෙඩ් මාස්ටර් ළඟ තියනවා වගේ. ඒකට පාසලෙන් අවසර තිබුණද කියලා මම දන්නේ නැහැ. පන්ති නායක පිරිමි ළමුන්ගේ වේවැල් පහරට වැඩියෙන් විදුරුනේ ගෑනු ළමයි. එක දවසක් මගේ පන්තියේ මොනිටර් මම ටිකක් පරක්කු වෙලා පාසලට පැමිණීම හින්දා මට වේවැල් පහරක් එල්ල කළා. බස් එක පරක් වෙලයි මම පරක්කුනේ. මම ඒ පන්තියේ හිටපු පුංචිම ඒ වගේම ලාබාලම දැරිය. ශිෂ්‍ය නායකයාට සැලකුවේ පන්තියේ හැමෝම වීරෙක්ට වගේ. පිරිමි ළමයි වගේම අනේ ගෑනු ළමයිනුත් හිතුවේ මට දඬුවම් කිරීම සාධාරණයි කියලා, යුක්තියුක්තයි කියලා. ඒ වුණාට මම ඒ පුංචි ළමයෙක් ඉන්දියදී මම ඒක ඉවසුවේ නෑ. මම උඩ පැනලා මම පුංචි මිටි ඔහුගේ අතින් වේවැල උදුරගත්තා. ඔහු කිසිවක් හිතන්නත් ඉස්සෙල්ලා මම ඔහුට ඔහුගේම වේවැලේ රස බලන්න ඉඩ දුන්නා. ඒ ගැහැණු ළමයෙකු වීම නිසාම ඇයට දඬුවම් දෙන්නට පිරිමියෙකුට කිසිම අයිතියක් නැති බව මම පිරිමියෙකුට හා පිරිමි සමාජයට පසක් කරලා දුන්න පළවෙනි අවස්ථාව. ඊට පස්සේ මට නමක් පට බැඳුණා. ඒ මම පිරිමියෙකු බවයි. එසේ නැත්තම් පිරිමියෙක් බව කිව්වේ මොකද? පිරිමි නම් බය නැහැ.
ගැහැණු ඉන්නේ බියසුලුව නිවට නියාලුව. දැන් මට පිරිමියෙක් කියන නම බැඳුණා. ඉතින් මේ අසමාන සැලකීමක් තිබුණනේ. මම ගෙදරින් ඒක දැක්කා. මගේ මවගේ පරපුරයි, මගේ මිත්තණියන්ගේ පරපුරයි, මගේ පරපුරයි අඩු වැඩි වශයෙන් මේ අසමාන සැලකීමට ගොදුරුව හිටියා. ඒ නිසාම ස්ත්‍රීත්වය කියන්නේ මේ මිහිමත පීඩාවට පත්වීමට නියමිත මනුෂ්‍යාත්ම භාවය. 70 මම කොළඹ සරසවියට ඇතුල් වුණා. නොඑක් දේශනවලට සවන් දුන්නා. මම පොතපත තුලින් දුටු ගැහැණු මිනිසුන් නම් පුස්තකාලේ තමයි ගොඩක් හිටියේ. ගැහැණු මිනිස්සු ළමයින් ඒ වගේම මම අවටත් ඒ වගේම ගමන බිමනේ දෙන විට බස් රථයේදීත් පන්සලේදීත් දැක්කා මේ ගැහැණු පිරිමි. මම නිරීක්ෂණය කළා. තරුණ කාලයේදී මම කියවපු පොතපත අතරේ මම ගැහැණිය සමාජය විසින් ස්ථානගත කර තිබුණු ආකාරය දැක්කා. ඒ ගැහැණිය ජයග්‍රහණයක් ලබා ගන්න කොයි විදිහටද කියන එක මම හිතුවා. හදවත ඇගේ කඳුල, හදවත පෙළෙන වේදනාවන්, ඒ වගේම නොතකා හැරීම, නිඳා කිරීම, ඒ වගේම තියෙන බව පෙනුණා. අද එදා විදුලි පණිවිඩයක් කියව ගන්න අපේ අම්මලාගේ කාලේදී විදුලි පණිවිඩයක් කියව ගන්න පුළුවන් නම්, ටෙලිග්‍රෑම් එකක් කියව ගන්න පුළුවන් නම් ඒක ඉගෙන ගන්න තමයි පාසලට ඇරියේ. හැබැයි අද අධ්‍යාපනයේ සමාස්ථාන මේකටත් ඒ අවස්ථා ලබාගෙන තියෙනවා. ඒ දැනුමින් පිරිපුන් තරංගයට මුණ දෙනව නොබියව ප්‍රායෝගික ඥානය අතින් ඉහළයි. 52% කාන්තා ජනගහනයම ඉසව්වකින් ඉදිරියට එනවා. ගෑණිය කුමන රස්සාවක් කළත් ඒක හරියට කරනවා. කම්කරු ස්ත්‍රියක්, ගුරුවරියක්, හෙදියක්, ලිපිකාරිනියක්, වෛද්‍යවරියක්, නීතිඥවරියක්, ව්‍යවසායිකාවක්, ලේඛිකාවක්, ඉංජිනේරුවරියක්, කිවිඳියක්, සිනමා ශිල්පිනියක් ආදී කුමන තරාතුරමකදී වුණත් ඒ හරියට කරනවා. 40ක් ඉන්න පුළුවන්, කෙනෙක් දෙන්න පුළුවන්. ඊට වෙනස් අය. ගැහැණියක වීම නිසා කිසිම අඩුවක් කරන්නේ නැහැ. ඒ කනගාටුවට කරුණ තමයි ඇගේ ශක්තිය, ඇගේ හැකියාව, බුද්ධිය, දැනුම හා නිර්මාණශීලී ගුණය පිළිබඳ තවමත් පහත් අක්සේරුවක් තිබීම. ඒකට තියෙන කැමැත්ත, ඒ පහත් අක්සේරුව ඇයට උපන් දාසට ලැබෙනවා. මෙන්න මේ කාරණා නිසාම දෝ තවමත් හුඟක් දෙනා කැමති පිරිමි දරුවෙකු ලබන්න. අර තියෙනවනේ ඉබ්සන්ගේ ඩෝල්ස් හවුස්. ඒ කාලේ මේ මගේ මතක හැටියට 1879 දී ඩෝල්ස් හවුස් ඉබ්සන්ගේ පීතෘ මූලික සමාජයක් තිබුණේ. ගැහැණියට ඩෝල්ස් හවුස්සේ මේ ගැහැණියට එනම් නෝරට සැලකුවේ නෝරා විශ්වාම පුරුෂයත් බෝනික්කෙකුට වගේ ඩෝල්ස් හවුස් එකක්. නමුත් මේක ඉවසන්න බැරි තැන ඇය දොර වැරෙන් ගසා පිටව ගියා. දොර වැරෙන් ගසා එළියට පිටව ගියා. ඒකට කියනවා ඩෝල්ස් හවුසේ නෝරා දොර වැරෙන් වසා පිටව ගිය හඬ යුරෝපයටම මුළු ලෝකයටම ඇසුණා කියලා. එය තමයි පීතෘ මූලික සමාජයට එල්ල කර තදබල පහරක් කලාකරුවෙකු විසින්. කාන්තාව ගැන සමාජයේ විශේෂයෙන් මාධ්‍යයක් අහන පොදු ප්‍රශ්න තියෙනවා. එක් පොදු ප්‍රශ්නයක් තමයි පරාජයන් පිළිබඳව. කාන්තාවන්ට පරාජය කියන එක අඳුන ගන්න කාලයක් නැහැ. කාන්තාව ඉදිරියේ තියෙන අභියෝගයක් කියලා මම මාධ්‍යකරුවන්ට අහන ප්‍රශ්න වලට කියනවා. රාජකාරියේදී, ගෙදර වැඩවලදී, සමාජ පරිසරයේදී එයා ඒ අභියෝගයන්ට මුහුණ දෙනවා. දැන් අපි රාජකාරී කරනවනේ හුඟක්. ඒ කරනකොට විවිධාකාර වූ මදි පුංචිකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රාජකාරීද විතරක් නෙමෙයි, මගේ ප්‍රවාහන රියක ගමන් කරන කාන්තාවට මොකද වෙන්නේ? අපි දන්නවා, හැමෝම දන්නවා. ස්ත්‍රී භාවය පොදු අයිතියක් කියලා සමාජයක, ස්ත්‍රී භාවය පොදු අයිතියක් කියලා හිතන සමාජයක අපිට ජීවත් වෙන්න සිදු වී ඇති බව ඔබ දන්නවා. ඔබ හැමෝම දන්නවා. අපි උත්සාහ කරන්න ඕනේ අපේ අභියෝගයන් මොනවද කියලා තේරුම් ගන්න. ඒ අමිහිරි සමාජ ආකල්ප වෙනස් කරන්න. ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය විෂමතා අද සමාජයේ බොහොම පැහැදිලිව තියෙනවා.
පසුගිය සතවර්ෂවල මේකට සෑහෙන වෙහෙසක් දරලා තියෙනවා වෙනස් කරගන්න. නිවැරදි ආකල්ප මේකට තියෙන්න ඕනේ. නිවැරදි ආකල්පයක ස්ත්‍රී පුරුෂ බල තුලනේ වෙනස් කිරීමේ උවමනාව තියෙනවා. ස්ත්‍රීන් තුල සිටින පුරුෂයාත් පුරුෂයන් තුල සිටින ස්ත්‍රියත් යන දෙන්නම අවදි කොටගෙන ඉදිරි මාවත එලිපෙහෙලි කර ගැනීමෙන් වඩා යහපත් සමාජයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ සමාජ බල ගැන්වීම තුල රටේ විපතක් වෙච්ච වෙලාවක ආර්ථික පාරිසරික හෝ යුද්ධමය විපතකට මුහුණ දෙන වෙලාවක ඉස්සෙල්ලම ගොදුරු වෙන්නේ කවුද? ගැහැණිය. 71 කරලා 87 89 කාලේ තිබුණු භීෂණ සමය, ඒ වගේම වර්ගවාදී යුද්ධය, 73 ආහාර අර්බුදය, සුනාමි ව්‍යසනය, නියඟේ හෝ ගංවතුර වගේ විපත්වලදී කාන්තාව ප්‍රමාණ පීඩාවන්ට ගොදුරු වෙනවා. මේ தත්ත්වය වෙනස් කර ගැනීම උවමනාවක් අපිට නැද්ද? ප්‍රශ්නය සමාජයේ පීතෘ මූලිකද මාතෘ මූලිකද කියන එක නෙවෙයි. කාන්තාවන්ගේ අත්දැකීම් අධ්‍යාපනයේ හැකියාව කොපමණ තරඟකාරී මට්ටමක තිබුණත් ඒ අගයන්ම ඇති පුරුෂ පාර්ශ්වයට වඩා පහළින්ම සමාජය විසින් ඒව තබන්න උත්සාහ කරනවා. පුරුෂයා නායකත්වයට තබාගෙන ගැහැණිය ඊට පහළින් තබා ගන්න උත්සාහ කරනවා. අපි මේවට මැසිවිලි කියමින් සිටිය යුතුද? නැහැ. කොහෙත්ම නැහැ. මේ කාන්තාවගේ සතවර්ෂය කියලා තමයි බ්‍රසීලියානු ප්‍රකට ලේඛක පවුලෝ කොයියෝ කියන්නේ. ඒත් කේවල ජයග්‍රහණයන්ගෙන් තනි ජයග්‍රහණයන්ගෙන් මට විතරක් ලැබුණු ජයග්‍රහණයෙන් ඒ සතවර්ෂය වර්ණවත් කරන්න බෑ. ඒ සඳහා උගත් දේවල් කරන්න තියෙනවා. අපි ස්ත්‍රීත්වයේ බාධාවක් වූ සියලුම කඩයින් පැනලා මෙලොවට බීව මෙලොවින් ඉවත් වෙන යන දිනය දක්වාම මිනිසෙකුට පිරිමියෙකුට නෙවෙයි, ගැහැණියකට නෙවෙයි, මිනිසෙකුට තිබිය යුතු ප්‍රජා අයිතිය හා ජීවත් වීමේ ස්වාධීනතාව ගැහැණියෙකුටද උරුම කර දෙන්න ඕනය කියන ප්‍රබල අදහස තියෙනවා. මේකට අපි දැනුවත් කරන්න ඕනේ. පිරිමි සමාජය මේක ගෑනුන්ට කියලා වැඩක් නෑ. පිරිමි තමුන් කවුද කියන එක අඳුර ගන්න ඕනේ. තමුන් නායකත්වයට මේ ඉපදුනාද? තමුන් වගේම හැකියාවන් ඉගෙනීම් ප්‍රායෝගික දැනුම තියෙන, ඒ වගේම තමුන් වගේම සම්මස්ලේනහර තියෙන අනෙක් පාර්ශවයටත් ඒ වගේම අයිතියක් ජීවත් වීමේ සාධාරණ සමාන අයිතියක් තිබිය යුතුයි කියන එක පිරිමියාට වටහලා දෙන දිනය අපි කොයි කාලේ ඉඳලාද කියන්නේ. තවමත් ඒක දැන් ගාද්දුරට හොඳයි මේ තරුණ පරපරත් එක්ක. ඒ තවමත් කොන් තියෙනවා. දැන් අපිට උගන්වලා තියෙන්නේ නම් ගැහැණිය අනතුරට නිතරම භාජනය වෙන්න පුළුවන්, දුබලයි. මේ අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඕක කියන්නේ පිරිමි. ඒක හින්දා අපි අපේ පිරිමි මිතුරාගෙන් නැසිය යුතු ප්‍රශ්නේ තමයි ඒ අනතුර පැමිණෙන්නේ කාගෙන්ද කියන එක. දුර්වල කියන්නේ කවර අර්ථයෙන්ද කියන එක. දුබල භාවයට අයපත් කරන්න උත්සාහ කරන්නේ කවුරුන්ද කියන එක. මේ සියල්ලට උත්තරේ තියෙන පිරිමි ළඟ සහෝදරයා ඒ ඔබයි. ඒ දුබල භාවය, ඒ අනතුර, ඒ පහතට හෙළන කටයුතු සියල්ල ගැහැණිය වෙනුවෙන් නැත්තේ ඔබ ළඟයි. ඉතින් සිය කුටුම්බයෙන් මේ ආරම්භ කළ යුතුයි. මවත් මේ කරන්න ඕනේ. දියණියක උපදින දිනේදී, පුතක උපදින දිනේදී වගේම සතුටින් බාර ගන්න. ලොවක් මව්පියවරු, එවැනි මව්පියවරු සිටින ලොවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි, ඔබටම තමයි. දුවකුද දක්ෂ බව, ඇය දුර්වල නොවන බව, ඇයටද හැඟීම් දැනීම් තිබෙන බව, තීරණ ගැනීමේ අයිතිය තිබෙන බව, පුතුට සෙල්ලම් කරන්නට ඇති අයිතිය දුවකුටද ඇති බව ඔබ පුතෙකුට කියන්න. මවද පියාද කියන දෙදෙනාම එකසේ වැඩගත් බව, ස්ත්‍රී පුරුෂ භාවය නිසා අඩු වැඩි සැලකීම් නොමැති බව, පුතාද දුවද යන දෙදෙනාම ගෘහස්ත වැඩ පිළිබඳ එකසේ අවධානය යොමු කළ යුතු බව. ගෙදර වැඩ දුවට විතරක් නෙමෙයි පුතාටත් උගන්වන්න. පුතාට මේක කියලා දෙන්න. වෙන කිසි දෙයක වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස ඇර. මේවා කියලා දෙන්න ඕනේ දරුවන්ට. කිරිස් සුවඳ ඒ සුරතලින් නැත තිබියදීමයි. අන්න එතකොට අනාගතයේදී ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනසක් කරන්නට පුතුන් ඉදිරිපත් වෙන්නේ නැහැ, නැති වෙයි.
අද උපන්නේ කාන්තාව නොසලකා හරින සමාජයක වුණත් ඔයාගේ දරුවට ඒ නොසලකා හැරීම පුරුදු කරන්න එපා. ඔයාගේ දරුවගෙන් විහිදෙන ආලෝක කදම්බය, ඒ වෙනස් නොවන ආලෝක කදම්බය මුළු සමාජයම එළිය කරයි. කාන්තා දිනයකදී අපිට ජතු කියන්න වෙලාවක් එතකොට එන්නේ නැහැ. මොකද ඒවා කොහොම හැදිලා තියෙන්නේ. මගේ පොත්වල ඉන්න ස්ත්‍රීත්වයේ ගෞරවයෙන් සැලකුව අයයි. පුරුෂයන්ට ස්ත්‍රීත්වයට නිගරු කරන්න ඉඩ නොදුන්න අයයි. ඒගොල්ලෝ සමාජ අසාධාරණයට එරෙහි වෙනවා. කවුද මට මේ ශක්තිය දුන්නේ? මා වටා සිටපු දහස් සංඛ්‍යාත ගැහැණුන් මට ඒ චරිත මැවීමේ ශක්තිය ලබා දුන්නා. දුර්මත පළවාහරින් ඒගොල්ලෝ මට උපකාර කළා. අද බැලුවොත් නව පරම්පරාවේ ඉන්නේ අපට වඩා ඉදිරියෙන්. සමාජයට මොකක් අවශ්‍ය වුණත් නව පරම්පරාවේ ගැහැණු තමන්ගේ ශක්තියත්, අහිමි වූ ස්වාධීනත්වයත්, ගෞරවයත් යන්නද වටහාගෙන තේරුම් අරගෙන තමා වෙන්න අනේකාද සොයි බල ගන්නවමින් සිටිනවා. ගරුසරුව මගේ ඒ තරුණ පරපුරට මම ලේඛිකාව හැටියට, ලේඛිකාවක විදිහට සාමාන්‍ය ගැහැණියක ලෙසද ඉදිරිය බලා ගමන් කළේ මගේ අම්මගේ පරම්පරාවේ ගැහැණුන්ගේ ඉරණම දැක්ක හින්දා. මගේ අම්මගේ පරම්පරාවේ ගැහැණුන් හිතුවේ ගෑණියක ඉපදෙන්නේ පව් ගෙවන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කැමැත්තෙන් පව් ගෙවගෙවා හිටියා. ගැහැණියක වීම පාපයක් හෝ දුර්වලකමේ ලක්ෂණයක් යයි මම මගේ දුවට කවදාවත් ඉගැන්වුවේ නැහැ. මං හිතන්නේ මටද වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා කියලා. නොසලකා හැරීම ඉදිරියේ නොසැලී සිය ගමන ඉදිරියටම යන බවයි. ගැහැණු ලෙස අපි හුඟක් දේවල් දිනාගෙන තියෙනවා. ඒ ජයග්‍රහණයන් අතරේ වුණත් පාගා දැමීමේ ක්‍රියාවලිය අවසන් නැහැ. එබැවින් කාන්තාව අවදියෙන් ඉන්න ඕනේ. එසේ අවදියෙන් සිටින අතරම ඔබගේම නිවසෙන් කාන්තාවගේ ස්වාධීනත්වය, ස්ත්‍රීත්වය නිසා එය පාගා නොදැමිය යුතු බව, එය ගොදුරු නොවිය යුතු බව සමාජය වෙත උගන්වන පාඩම පටන් ගන්නවා. ඔබ මේ සත්‍ය පාඩම උගන්වන්න මහා පාසලේ විදුහල්පතිනිය වෙන්න. සමාජය නම් මහා පාසලේ විදුහල්පතිනිය වෙන්න. ඔබ අම්මා දරුවන්ගේ මෑණියන්ට උගන්වන ස්වාමි පුරුෂයාට, මෙන්න ඔබේ පුත්‍රයාට ස්ත්‍රීත්වයට ගරු කළ යුතු බව, ස්ත්‍රීත්වය ගොදුරු නොකරගත යුතු බව, ඇය අසරණ සත්වයක් නොවන බව, ස්ත්‍රී පුරුෂ භාවය නිසා සමාන ලෙස ගරු කිරීම නිගරු කිරීම සිදු නොවිය යුතු බව, ස්ත්‍රියගේ දක්ෂතාව දැකියාවද අගය කළ යුතු බව, ඇය මාතෘවරිය බව, ඒ උත්තම පදවිය දරන ඔබද, ඔබගේ දරුවන් දෙහි පියාවන ඔබගේ ස්වාමි පුරුෂයාද එක්ව අපේම ඔබගේම ස්ත්‍රී පුරුෂ භේදය නිසා එක් පාර්ශවයක් අවමානයට අගතියට පත් නොකරන්නා වූ ලොවක් ගොඩනගමු. ඒ සඳහා ඔබගේ බිලිඳු පුතණුවන් අනාගතයට සූදානම් කරවන්න. ඒ වගේම කාන්තාවන්ටත් විශේෂ පණිවිඩයක් දෙන්න කැමතියි. කාන්තාවන් තවත් කාන්තාවකගේ ජයග්‍රහණය ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. තවත් කාන්තාවන්ගේ පරාජයකදී, දුකකදී, කාන්තාවන්ට අවමානයකදී අනිත් අය එක්ක අත්හැල් බැඳගෙන නිග්‍රහ නොකරන්න පුරුදු වෙන්න ඕනේ. කාන්තාවන් වෙනුවෙන් මාධ්‍ය ක්‍රියාදාමයක නියැලීම නොකර ඉන්න ඕනේ. ඔබ කාන්තාවක් වගේම එසේ නිග්‍රහයට පත්වන්නේ කාන්තාවක්. අපි හැමෝටම මේ පොදු නම තියෙනවා කාන්තාව. එහෙමනම් ඔබ කාන්තාවක් හැටියට කාන්තාවගේ ගෞරවය අපි පිරිමින්ගෙන් ඉල්ලා සිටිනවා වගේම ඔබ කාන්තාවගේ ගෞරවයත් රැකදිය යුතුයි. ඇගේ ස්ථානය රැකදීමට ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබේ ස්ථානය නිතින්ම රැකෙනවා. ඒ නිසා ඔබගේත් වගකීම ඔබ කරන්න. කාන්තාවට පළමුවෙන්ම ගරු කළ යුත්තේ කාන්තාව බව, කාන්තාවක ලෙස ඔබ මතකයේ තබා ගන්න. සුබ කාන්තා දිනයක් වේවා. එන අවුරුද්ද වෙනකන් අහක බලාගෙන ඉන්න එපා. අපි අපේ අයිතීන් සුරැකීමට කටයුතු කරනවා වෙනුවෙන් වගේම අපේ යුතුයකම ඉටු කිරීමට ඉටා ගනිමු. යහපත් කාන්තා දිනයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.